සුබ දවස්. තවත් දවසක් අපි උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා. ඒක ප්‍රීතියට කාරණයක්. ආමෙන්. හැම උදයක්ම හැම දවසක්ම ස්වාමීන් වහන්සේ අපිට දී තිබෙන නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. It's a good day today, once again, to be in the Lord's presence, and every day that the Lord gives us is a good day, and that is a reason for praise. අද දවස යහපත්. The day is good. යහපත් දේවල් කිසිවක් මේ වෙනකොට සිදු වෙලා නැතුව ඇති. Maybe no good things have happened yet today. යහපත් කියලා ප්‍රකාශ කරන්න යහපත් දේ සිදු වෙනකන් ඉන්න ඕනේ නැහැ. For us to proclaim something is good, we do not need to wait for it to happen. අපි ජීවත් වන්නේ අපේ තියෙන වපසරයට අනුව නෙවෙයි. We don't live according to our environment. අපි ජීවත් වන්නේ දෙවියන් වහන්සේ අපිට කතා කරන විදියට. We live according to how our Lord calls out to us. දෙවියන් වහන්සේ නැති තැන ඇති කරන්නව දෙවියන් වහන්සේ. Our God is the one that creates out of nothingness. ඒ නිසා නැති හැම දෙයක්ම මම ස්වාමීන් වහන්සේත් එක්ක මගේ ජීවිතේ නැවත නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් නිර්මාණය කරන්න නැත්නම් මවන්න පුරුදු වෙන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ. What I do not have, I need to learn and train myself to create with God anew. මිනිස්සෙක් කියන්නේ ඉතා භයානක නිර්මාණයක්. A mankind can be a dangerous creation. දේව දූතයන්ට වඩා උසස් මැවිල්ලක්. A creation greater than the angels themselves. ඒ කතා කරන්නේ ඔබ ගැන. I'm speaking about you. මේ වෙලාවේ අපිට තියෙන දර්ශනය අනුව ඔබ ඔබේ මිත්‍රයාට, ඔබේ ගෝලයාට, ඔයාගේ හැම කෙනෙක්වම එක්කෙනෙක් අවම වශයෙන් එක්කෙනෙක් ඔබ 5 දෙනෙක් එක්ක එන්න සහභාගී වෙන්න. So in our journey in this vision, you must travel at least in a crowd of 5. At minimum, one person which you must bring. අපි හැමතිස්සෙම කියනවා කුඩා කණ්ඩායමක් කරන්න ඔබගේ ගෘහය යාඥාවේ ගෘහයක් කරන්න කියලා. We always say that create a small tree, make your house a house. ඒක තමයි මාගෙදර නිතර ඔබට ඇහෙන්න තියෙන දේ. That's something you commonly will hear in Mahag. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් ස්වභාවයට ඇටෙන්ඩ් වන එක අපි ඒක ඕනතරම් දකිනවා. නමුත් දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් උත්කෘෂ්ඨතාවයන් දක්වන අය. දෙවියන් වහන්සේගේ මිනිස්සු වැඩ කරනවා දකින්න එක, දෙවියන් වහන්සේගේ මිනිස්සු සාර්ථක වෙනවා දකින්න එක, ඔවුන් නැගිටිනවා. මේකට දෙවියන් වහන්සේ කැමැත්තෙන් ආශාවෙන් ඉන්නවා බලන්න. One thing we commonly see is individuals attending church, but that's not what God hopes from us. What He hopes from us is that we are in one commune and we are able to get together and do the Lord's work as one team. වචනය දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ වචනය මනුෂ්‍යයාගෙන් ඈත් වෙනකොට මනුෂ්‍යයා මැරෙනවා. When there is a distance between man and the word of God, man slowly begins to die. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ මිනිස්සු පල්ලිය යන්නේ නැහැ, ඔය පල්ලියේ තියෙන වතාවත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒවා ඔක්කොම සිදු වෙනවා. නමුත් ආත්මික ජීවිතකම, ආත්මික උන්නතිය, ආත්මික වර්ධනය, ප්‍රීතිය, සමාදානය මේ දේව වචනේ කියන හරි ඕනෑම වාතාවරණයක යනකොට නොසැලී ඉන්න ස්වභාවයන් මෙන්න මේ දේවල් එයා තුල දකින්න නැහැ. I do not mean that individuals stops coming to church and stop doing their duties and the usual rituals that they do in church. No, but that inward self that has unbreakable determination, the ability to be rejoicing in the hardest moments, being zealous and being energetic, these things are lost slowly. හැම වෙලාවෙම ඔයා ඊළඟ මට්ටමට එන එක මගේ බලාපොරොත්තුව. My goal is always that you come to the next level.
මේ තැනට ගේන්න පුළුවන් බැරි කමක් නැහැ. It's no impossibility of bringing you there. නතර වෙන්න ඕන කාරණා තියෙනවා. ඒවා හැම උදේම ඔයගලන්ගේ කන් වලට ඇහෙන්න ඕන. There are many reasons for us to stop on our path, and we hear that every morning. අපි අපේ අතීතය කල්පනා කරන්නේ නැහැ. We don't think about our past. අපි මිනිස්සුත් එක්ක අපි මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ. අපිට තරහකාරයෝ නැහැ. We don't have hatred towards others, and we don't have any enemies. නැතුව නෙමෙයි ඉන්නවා. We have, not that we don't, නමුත් අපි ඒ ගැන මෙඩිටේට් කරන්න භාවනා කරන්න යන්නේ නැහැ. but we don't meditate on those enemies, or we don't waste time. ඒ අය එයාගේ ක්‍රියාව නෑ මොනවද කරේ ඒව කතා කරන්නේ නැහැ. We let it go, their works, their behaviors, and their treatment of us. නිකන් නිස්කාරණේ වචන අනුන්ගේ දේවල් කේලම් අනම්මනන් දේවල් මේ වැඩකට නැති දේවල් මේ සිලි දේවල් අපි කතා කරන්නේ නැහැ. We don't gossip land and speak about other people's dramas and situations. මේ ස්වභාවය ඔයාව වෙන ස්වභාවයකට ගෙනියන. This nature brings you into a different type of a nature. මේ වචනේ කියනවා උසස් තැන්නේ තියෙන දේවල් සොයාපල්ලා කියලා. The word says, seek what is in the higher planes. ඒ නිසා ඕගලන්ගේ කුඩා කණ්ඩායමේ පවා ඕගලන් උගන්වන්න ඕනේ ඉහළ දේ ගැන බලාපොරොත්තුෙන් දුවන රාජාලියෙක් වගේ දර්ශනයක් ඇතුව යන්න. හැමතිස්සෙම උඩට ඉහළට ඉදිරියට ගමන් කරන්න. A good lesson for you and the little team that you're building is that always have a goal that is going upwards, always like an eagle, prepare to ascend to the other level. යාඥාවෙන් ඇදහිල්ලෙන් ජයග්‍රහණය කරන විදිය අපි ඉගෙන ගන්න ඕනේ. We need to learn to be victorious through faith and prayer alone. අපි නතර කරන්න ඕන දේ තමයි මිනිස්යන්ගේ උපකාරය එනකම් බලන් ඉන්න එක, ස්වභාවයේ උපකාරය, නැත්නම් මොන හරි සංවිධානවල උපකාරය, පාස්ටර්ස්ලාගේ උපකාරය, නායකයන්ගේ උපකාරය, කොහෙන් හරි උපකාර එනකම් ඒ බලන් ඉඳීමේ ස්වභාවය ඒක නතර කරන්න ඕන. The nature we need to stop as Christians is the nature of seeking aid from others. Maybe it's some non-profit organization, maybe it's a church, maybe it's another individual or pastor or a believer. We need to stop waiting for aid from the human world. අපි දන්නවා ක්‍රිස්තියානි සභාව ඇතුලේ දුප්පතුන්ට උපකාර කරනවා, සලකනවා. ක්‍රිස්තියානි සභාව ඇතුලේ එහෙම කාරණයක් තිබෙනවා. ඒක හොඳ දෙයක්. ඒක යහපත් දෙයක්. උන්වහන්සේ කිව්වා දුප්පතාට කරුණා කරන්නාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. නමුත් මේක ඇතුලේ ඉන්න මිනිසයන්ට දෙවියන් වහන්සේගේ වචනය තුල වර්ධනය වෙන්න, ගොඩ නැගෙන්න, රාජාලියෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබව ගොඩ නගන්න ඕනේ ඒ කරුණාව ලබන්න නෙමෙයි. So it is true that the church has a charitable spirit that helps others in need, helps the poor. That is a great sign of being a Christian, because God says, I bless those who help the helpless. But as someone in the service of the Lord, in the mission and in the vision, we cannot wait in the same way, because we had to grow in a different path. Right. දැන් තේරුම් ගන්න මේ මොනවාද ඍණාත්මක ස්වභාවයක මනස ගොඩනැගිච්ච අය ගමන් කරන්නේ දේවල් පස්සේ things පස්සේ දේවල් පස්සේ තමයි වඳුවන්නේ අරක ඕනේ මේක ඕනේ අරක නෑ මේක නෑ ඕම තමයි ගමන් කරන්නේ. One thing to remember, in individuals who have built their personality in a negative atmosphere always see what's lacking or what's missing or what they need. නමුත් ඔබට උගන්වන දේව වචනේ දෙවියන් වහන්සේගේ මිනිසයා ගමන් කරන්නේ අදහස් idea අදහස් පස්සේ ඔහු නිතරම ගමන් කරන්නේ අදහස් පස්සේ. මොකද දෙවියන් වහන්සේ කිසිවක් නැති තැන මිනිසෙකුට දෙන්නේ අදහසක්. So the man of God follows in a different path. He follows a path of ideas and ideals, and they have imaginative and innovative things, because God creates new things. ඇයි අපි කතා කරමින් හිටියේ ඒ ස්වාමීන් වහන්සේගේ මිනිස්සු දෙවියන් වහන්සේගේ මිනිස්සු ජීවත් වෙන ආකාරය උන් ගමන් කරන ආකාරය.
We were speaking about how a man of God traverses their journey. මොකද මම කිව්වා දේවල් පස්සේ නෙමෙයි ඔහු යන්නේ අදහස් පස්සේ කියලා. He speaks ideas, not things. හැම දෙයක්ම මේ දැන් මෙතන තියෙන මේ පෑන උනත් මිනිස්සුගේ අදහසක්. Remember that even this pen is an idea from someone. මේ දුරකථනයක් ගත්තොත් ඒක මිනිස්සුගේ අදහසක්. This phone is an idea of someone. ඔබගේ ජීවිතය ගැන අලුත් අදහසක් ඇති කරගන්න. You need new ideas or innovations about your own lives. අලපු ගෙදර ආයි ජීවත් වෙන විදිහට ඔයා ජීවත් වෙන්න ඕනේ නැහැ. Don't try to mimic the way your neighbor is living. අලපු ගෙදර තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කල්චර් එක නම් ඔයාගේ ගෙදරටත් ඒකම ගේන්න ඕනේ නැහැ. Your neighbor has the Australian culture, then you don't need to bring that same culture into your house. ඔයාට ඕනේ නම් ඔයා කොරියාවේ කල්චර් එක ගේන්න. If you want, you can bring the Korean culture. ඒ වැරදි තේරුම් ගන්න එපා. දැන් කොරියාවේ කල්චර් එක නෙමෙයි අපිට ඕනේ. Don't misunderstand. I'm not saying we should be like Korean cultural individuals. සේවය ගැන කල්පනා කරනකොට අනිත් සභාවන් ඒවා කොහොමද යන්නේ ඒ කල්චර් එක ගේන්න එපා. ඔයාගේ අලුත් දෙයක් ඔයා නිර්මාණය කරන්න. Concerning service, don't try to copy or mimic someone else's functions. Instead, create something new. හැමෝගෙම ඉගෙන ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. Learn from everybody. That's very important. කොපි කරන්න එපා. But never copy someone else. මතක තියාගන්න ඔයා අලුත් දෙයක් ඔයා දුන්නොත් ඒක තමයි දැනස් බලාපොරොත්තු වෙන්නේ. Remember, if you give to the world something new, brand new, that's what God expects from us. හැමතිස්සෙම උන්වහන්සේ අලුත් නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා. Every day, the Lord is expecting a new creation. මට අලුත් අදහසක් තිබුණොත් මම මේ වගේ හිතන හැම තරුණයෙක්ම ශ්‍රී ලංකාවේ ඉන්න හැම තරුණයෙක්ම අඩුම ගානේ 2025න් පස්සේ හරි මේ ජයන් පුතා වගේ වෙනවනම් මොනවා නරකයි. So how great it is, all of us youth individuals in Sri Lanka, if all of us can have the same mission and create something new. මම ලංකාවේ ජනාධිපති වුණා නම් මෙන්න මේ දරුවෝ වගේ ශ්‍රී ලංකාවේ ඉන්න ඕම කතා කරන්න සලසන. If I was the president of Sri Lanka, I would teach all the young people to speak like I do, the speaking abilities. මොකද අපිට දන්නේ නැහැ වටිනාකම් සම්බන්ධ. Because we don't know true value of individuals otherwise. මිනිස්සුගේ වටිනාකම තියෙන්නේ මම කිව්වා මම හැමදාම ඒක නිතර කියනවා ඩොලර්ස් වල ඩිරාම්ස් වල රුපීස් වල ඕවයි නෙවෙයි. I say man's value does not come from dollars, dinars or rupees. ඩොක්ටර් මයිල්ස් මින්රෝ නිතරම කියන කාරණයක් තියෙනවා don't look මේ සිංහලෙන් කියන්නේ මේ කියනවා මේ සාර්ථකත්වයේ පස්සේ දුවන්න එපා තමන්ගේ වටිනාකම වැඩි කරන්න පුරුදු වෙන්න තමන්ගේ වටිනාකම වැඩි කරාම සාර්ථකත්වයේ පස්සේ යන්න ඕනේ නෑ සාර්ථකත්වයේ ඔයාගේ පස්සේ ඉන්න යනවා කියන. Dr. Miles Monroe says very clearly that do not chase success. Instead, chase improving your value. When your value increase, success will follow in return. සාර්ථකත්වයේ තියෙන මිනිස්සෙක් මුදල් පස්සේ දුවන්න ඕනේ නෑ. ඔහු පස්සේ එනවා. So the successful man never had to run behind money. Money comes toward them. මම මේක අර සම්පූර්ණ කාලින සේවයේ නැති දරුවන්ට කියනවා. I'm speaking this to the children who are not in full-time service. ඔයා සේවය කරන්න ඕනේ. You have to serve. හැබැයි ඉතින් ඔයාගේ ફોකස් එක තියන්නේ මුදල් හොයන පැත්තේනේ. Your focus is in earning money. එහෙනම් ඔයා ඒක කරන්න. Then you must do that diligently. ගොඩක් අය සේවය කරන්නෙත් නෑ මුදල් හොයන්නේ. Many don't earn money nor do they serve. ඊට පස්සේ කියනවා අපිට මේ සල්ලි නැත්තේ අපි මේ සේවය කරන නිසා. Then they say the reason we don't have money is because we are serving. ඉරිදා පල්ලි යන්න ඉතින් chance එකක් නැති නම් අපිට හොඳ job එකක් නැහැනේ පාස්. So we don't have a chance to go to church on Sunday, so we don't have a good job. Sorry ඒක මම වැරදිට කිව්වේ. ඉරිදා පල්ලි යන නිසා මට හොඳ job එකක් ගන්න බෑ. ඒ නිසා තමයි මට සල්ලි නැත්තේ. So I said it wrong. I meant okay, because we are going to church on Sunday, I can't find a good paying job that works on Sunday. ඊට පස්සේ කියනවා
අපි ඉතින් ස්වභාවයේ දේවල්ට ගොඩක් වේදම් කරනවා. ඒක තමයි අපිට සාලිතුරු ගන්න බැරි. We spend a lot of money on church pledges and all. That is why we can't save some money. ඔය හිත හදාගන්න කියන්නේ. Correct your heart, I say. දැන් මහලොකුවට දීපු දෙයක් ඇත්තෙත් නැහැ. කරපු ලොකු සේවයක් ඇත්තෙත් නැහැ. හැබැයි කතාවෙන් කියන්නේ වෙන දෙයක්. You haven't done anything, nor haven't given anything, but you make it an excuse that you can't succeed because you're doing these things. ඉන්න එපා එකම තැන. Don't be stagnant. හැම වෙලාවෙම කල්පනා කරන්න දෙවියන් වහන්සේත් එක්ක මීට වඩා ඉහළට, මීට වඩා ඉහළට, මීට වඩා ඉහළට ගමන් කරන්න. Always think with God, I want to go higher. I want to go make bigger. I want to be greater. සොයන්න ළමයි, කල්පනා කරන්න, ඔබට ඔබේ අදහස් එළියට ගන්න. හරි? ඔයා හොයන්න, නිකන් ඉන්න එපා. ඔයා හොයන්න, ඔයා දඟලන්න. ඔයා මයිකයින් ඔයාට පිපාසයක් තියෙනවා. අර සිංහලෙන් කියනවා දත කන්න ඕනේ කියලා. වීර්යය කරන්න. අධිෂ්ඨාන ඉන්න එපා. ඉඩ දෙන්න එපා. ඔය එන්වයරන්මන්ට් එක ඇතුලේ ඔහොම ඉන්න ඔයා මොනවා හරි කරන්න. උවමනාවක් තියෙන මිනිස්සුත් එක්ක වැඩ කරන්න දෙවනන්සේ හරි කැමතියි. So always I said, think or have ideas and push forward and have a determination towards something. Be energetic and zealous towards something. Don't limit yourself to an environment. If it's small, then break through that. You have God's grace to do that. තව අදහසකින් උපකාරයක් කරන්න the community සමාජ the මිනිස්සුත් එක්ක ගොඩක් move වෙන්න පුරුදු වෙන්න. So another idea I like to encourage you with is move with your community or else be engaged in the community around you. ඒක මිනිස්සුන්ට උපකාරයක් වෙනවා ඔහුගේ දියුණුවට. ඒක මේ බයිබලයේ සංකල්පයක් නෙවෙයි. හරිද? නමුත් බයිබලයේ ඇතුලේ අපි දකින්න බලන්න get together එක get together කියන්නේ මේ සහභාගීකම කියන වචනේ. මේ fellowship. හරි? මේ වගේ වචන කොහෙද තියෙන්නේ? ස්වභාව ඇතුලේ ගොඩනගන්න කියලා බයිබලයේ කියනවා නැද්ද? එහෙම කියන්නේ. So it's something mentioned in the Bible about individuals getting together, and even in human societies, that how they begin. People get together. So in the Bible also you see the word fellowship, get-togethers, and communes. These things are made so that nobody is alone. අපිට හැමෝම ගැලපෙන්නේ නැහැ. Everybody does not fit our inner circles. හැබැයි එහෙම කියලා මිනිස්සුත් එක්ක අප්සෙට් වෙන්න තරහ වෙන්න මිනිස්සුක නැති කරගන්න එපා. But that is no reason to get upset with individuals and have anger towards those individuals. සම්බන්ධතාවය තියාගන්න මම කිව්වේ නෑ ආශ්‍රය කරන්න කියලා. I said have an arm's length relationship. I didn't say know them intimately. සම්බන්ධතාවය හැමතිස්සෙම අපිට ආශිර්වාදයක් විදියට බලපාන. Because that relationships, that connections you have with one another becomes a blessing at one point. දැන් මම පාස්ස පෝල් එක කියන්නේ අපේ මේ පුතාගේ පාස්ස එයත් එක්ක මම නිතර කතා කරන්නේ. So Pastor Philip and Pastor Paul, they don't always talk. Our pastor, they don't always talk. වෙන මොකුත් නෙමෙයි අපි දෙන්නම බිසි අපිට වෙලා නැහැ එහෙම නිතර කතා කරා. Because we are so busy, we don't really have time to speak every day. හැබැයි අපි සම්බන්ධතාවය තියාගෙන ඉන්නේ. But there is a connection there. ඒකනේ අපිට මේ ඉංග්‍රීසි භාෂාවට හොඳින් පරිවර්තනය කරන්න දක්ෂ පුතෙක් ලැබිලා තියෙන්නේ. That's why through Pastor Paul, I had this opportunity to share something in a translation. මම මේ නිරාහාරව ඉඳලා යාඥා කළා ස්වාමීන් වහන්සේ එවන්න කිව්වා දෙවියන් වහන්සේ දේවදූතෙක් වේවා එක්තරා රාත්‍රියක එදා කිව්වා උඹ පාස පොල්ට කතා කරපගේ ආගාව එක්කෙනෙක් ඉන්නවා එහෙම එකක් උන්නේ. Nothing like I fasted one day and I was praying and then suddenly an angel come and said call Pastor Paul. Nothing like that really happened. සමහරක් අය වැඩි ආත්මිකයි. ඒගොල්ලන් එහෙම තමයි කියන්නේ. මොන හරි දෙයක් ලැබුණොත් දෙවියන් වහන්සේ දෙන දේවල් තියෙනවා සමහර දේවල් තියෙනවා ඔබම උපයා ගන්න පුළුවන්.
Some people are kind of too spiritual. They might think like that, but some things God supplies directly. Other things we supply for ourselves with the knowledge God has already given us. මවන්න. Create, නිර්මාණය mm, කරන්න. design, සොයාගන්න. innovate, උත්සාහ කරන්න. invent, try, ආයෙමත් ඉදිරියට යන්න. go forward with a forward step, ලබා ගන්න. acquire. ලැබෙනකන් ඉන්න එපා ලබා ගන්න. Don't wait for someone to give you. Go and get yourselves. දෙවියන් වහන්සේ දීලා ඉවරයි. ඔයාට තියෙන ලබා ගන්න. God has already given. All that's left for you is to take it back. හොර බදන්න. Wrestle. ඔයාට අයිති උරුමය ඔයා ගන්න. Take your inheritance with determination. හැම උදේ මම ඔබව දහයනමත් කරනවා ඒකට යන්න. ඒක ගන්න. I encourage you this morning to go towards it and don't fall back. තරුණ ළමයින්ට මං කියනවා විවාහ වෙනකොට හොඳම කෙනා සමග විවාහ වෙන්න. Young people, I say, when you are getting married, find the best person you can find. ඔබ රැකියාව ගැන කල්පනා කරනකොට ඉහළ දේවල් ගැන කල්පනා කරන්න. When you're thinking about your career aspects, think about big things, not little things. මේ පෞගිය සතියේ ඉතා වැදගත් දෙයක් මගේ සභාවේ වුණා. In our church, in the past week, something very important happened. එක දරුවෙක් හිටියා එයා නිතරම කිව්වේ ජීවිතේ බොහොම කලකිරීමේ කතා කිව්වේ. There was a young man who was always pessimistic and speaking about very depressive things. අන්තිමට මට කියපු කාරණේ තමයි පාස්ස මට දැන් වෙන දෙයක් නෑ මම මැරෙනවා මට මගලන් මැසේජ් තියෙනවා මම මැරෙනවා පාස්ස මීට වඩා කරන්න දෙයක් නෑ. So the last messages he sent me was, okay, there's no point of me living, I should just die away. මිනිස්සෙක් විදියට එයාගේ ප්‍රශ්න ටික මට කිව්වහම එයා ඒකට මැරෙනවා කියලා ප්‍රතිචාරයක් දැක්වුවාම එයා කිව්වහම මටත් සමහරක් වෙලාවට ප්‍රශ්නය දිහා බැලුවාම උත්තරයක් නැහැ. මට දෙන්න උත්තරයක් නැහැ. ප්‍රශ්නේ විශාලයි. ඉතින් මොනවද අපි කියන්නේ? So after he told me all his problems, as from a human point of view, I don't have any response. And then what can we do? That's the problems are that great. I can understand why he wanted to do that. දැන් මම ඔබට අමුතු උදාහරණයක් දෙන්න. I'll give you an unusual example now. මේ වෙලාවේ මතක් වෙන්නේ ඒක නිසා තමයි මම මේක කියන්නේ. I had to say this because that's the only thing that comes to my mind right now. ඔය ජිම්නාස්ටික් ක්ලාස් වල ළමයි ඉගෙන ගන්නකොට අර කකුල් දෙක දෙපැත්තට දාන ව්‍යායාමයක් තියෙනවානේ කකුල් දෙක මෙහෙම පළල් කරලා වාඩි වෙන. So in gymnastics, there is a calisthenic move called the split, where your legs are parallel to the floor. ඒක හරි අමාරු සහ වේදනාකාරී ව්‍යායාම. That is painful, that is difficult, you can get injured very quickly. ඉතින් ඒක daily practice කරලා තමයි හදාගන්න ඕනේ. සතියකට දවසක් කරලා හදාගන්න බෑ. That flexibility comes after practicing daily for months. You can't just do it on your first try. ඒක රබර් එකක් වගේ මෙහෙම ඇදිලා මාස කීපයක් තිස්සේ කරලා තමයි ඒකට එන්න පුළුවන්. හරි ඊට පස්සේ පොසිෂන් එකට යාට එන්න පුළුවන්. Your rigid bone structures day by day has to stretch and become elastic, but after that there's no pain and suffering to come back to that same position. දැන් ඕක කරන්න යනකොට වේදනාව දැනෙනකොට අමාරුයි බෑ කියලා ඒ අපේ මනස තුල හිතෙනකොට කෝච් මේ වගේ කතාවක් කියන කෝච් කරන කෙනා මේ වගේ කතාවක් කියනවා. So this is something that the coach says when you say, when the pain hits you for the first time and you say, I can't do this, this is not for me, this is not something I can do. කෝච් කියනවා ඔය වෙන මොනවා හරි ගෙදර තියෙන දෙයක් ගැන මොකක් හරි කල්පනා කරගෙන කකුල් දෙක තමන්ගේ නෙවෙයි කියලා හිතාගෙන ඔන්න ඔය දිග ඇරලා දාන්නේ. See that don't think about your legs spreading and the pain, instead think about something else, something in your mind, something that's distracting you. ඔයා හිතන්න ඔක කකුල ඇදෙන්න ඉඩ දෙන්නේ නැහැ. So the more you think, the legs are forcing not to bend or be elastic. දැන් ඒක නිකන් මේ වගේ කියනවා ඇඟ පණ නැති කරලා දාලා ඔය කකුල් දෙක වාගේ නෙවෙයි කියලා හිතලා දාලා ඔන්න ඔය ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ඇදෙන්න දාන්න. So you just let go of the pain, let go of what's happening right now. Don't think about your legs and just let your mind drift. උනටදී හිතන්නේ නැතුව මිනිස්සුන්ට කතා කරන්න
හරි ඔයා හිතන්න ගියාම දෙන්න උත්තරයක් නැති වෙනවා. දේ වචනින් කතා කරා. ඉතින් මම මේ දරුවට කිව්වේ නෑ. දෙවියන් වහන්සේ ගාව මොකක් හරි උත්තරයක් තියෙනවා පුතේ. ස්වාමින් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බොහෝ දේවල් කරා. ඔයා අලුත් කෙනෙක්. ඔයාට එච්චර දේවල් බයිබලෙන් මං කිව්වට ඔයාට තේරෙන්නේ නෑ. හැබැයි එකක් මතක තියාගන්න මේ දෙවියන් වහන්සේ පේන්නේ නෑ. උන්වහන්සේ කරනවා. හරි දැන් මගේ ඇතුළත සමාන කරන මේ ප්‍රශ්න කොහෙන් විසඳෙන්නේ? නමුත් මං කියනවා මං නිතර කිව්ව දේ තමයි කරනවා උන්වහන්සේ කරන සමහර 3 පාරක් 4 පාරක් කියනවා. උන්වහන්සේ කරනවා උන්වහන්සේ කරනවා උන්වහන්සේ කරනවා උන්වහන්සේ කරනවා කියලා. Sometimes when someone shares something huge and unbelievable, we don't have to complicate and make a huge answer. No, instead, what I said was God can change your new, but I will teach you in the future days. But God can do something. God can definitely do something. Inside, I'm thinking, I don't know what God is going to do to fix his problem. But one thing we can have faith is God can do something and will do something. මගේ ඇතුළෙත් මේ වගේ හිතෙනවා අවුරුද්දකට වැඩිය යයි ඉතින් මේ ප්‍රශ්න වලින් එළියට එන්න ඉතින් ටික කාලයක් එක මගේ ඇතුළ ඒක මම යාට කියන්නේ මගේ ඇතුළෙත් හිතෙනවා මම මිනිහෙක්නේ. I'm human. I have thoughts of my own. I'm thinking it will take a year, take 2 years. This is something big. It's not going to happen in a moment. ඔබ දන්නවද මොනවද උනේ කියලා? You know what happened? ඒ ළමයාගේ පවුලේ ප්‍රශ්න. He has a family problem. ඒ ළමයාට ආර්ථික ප්‍රශ්න. He has financial problems. ලංකාවේ විශාල ණය. Debt in Sri Lanka, huge අම්මයි number. තාත්තයි දෙන්නම අසනීපයි. Both parents are sick. එයාලට භයානක රෝග. They have very deadly illnesses. පවුලේ නංගි හරි මල්ලියට කවුරු හරි ඉන්නවා කවුරු හරි ආබාධිතයි ඒ වගේ රෝගී තත්ත්වයන් වල යනවා. They have a sibling who has disability of some sort. තාත්තා පොඩි කාලේ ඉඳන්ම මේ ළමයින්ට ගහන එකයි බනින එකයි දැනටත් ඒක තමයි ගෙදර සිද්ධ වෙන්නේ. Father has been physically abusive since they were kids, and still they are kind of berating them and verbally and physically abusing them. මෙයා ගෑනු ළමෙක් මෙයාගේ ආයතනයේ අය කියන්නේ ඔයාම එක දවසක් මාත් එක්ක හිටියොත් තමයි ඔයාට ආශිර්වාදයක් වෙන්නේ. ඔයාට තේරෙනවද මම කියන එක මොකද්ද කියලා? She's a girl, and their company bosses are saying, you know, if you spend some time with me, then I will give you some promotions and things like that. ඩුබායි වල අයට දන්නවා ඩිරාම් 900ක සැලරි එකක් තමයි තිබුණේ. Dubai guys know that she has a salary of 900 dinars. ඒක මේ ජීවත් වෙන්න පුළුවන් මුදලක් නෙවෙයි. It's not an amount you can live here with. ඉතින් ඇයට ඉංග්‍රීසි ලොකුවට බෑ. She can't speak English very greatly. ඉගෙනගෙන නැහැ. Haven't learned. ලොකු පර්සනැලිටි එකකුත් පේන්නේ නැහැ. There is no specific personality that you can pinpoint. මේ රටේ ජීවත් වෙන අපිට දන්නවා රැකියාවක් හොයාගන්න එක පහසු කාරණයක් නෙවෙයි කියලා. Us living in this country knows finding a job is not an easy task. සති දෙකයි ගියේ. 2 weeks. සමහරක් පරණ ක්‍රිස්තියානි කාරයන්ට නොවන හාස්කම් වෙනවා. Miracles sometimes to the old Christians that does not happen. ඇයට ජොබ් එකක් ලැබෙනවා ඩිරාම් 2000ක් එක්ක මුළු වාතාවරණය වෙනස් වෙනවා. කරදර ගොඩාක් දේවල් ඇයගෙන් අයින් වෙනවා. ඇයි කියනවා මට මේක හිතා ගන්න බෑ. She got a job with 2000 dirham. Almost all the troublesome environment she had just disappeared, and she's saying, I can't believe this. මොකක්ද දන්නවද ඔබට දෙන උපදෙස්? What is the advice I can give you here? මිනිස්සුන්ට ඇඩ්වයිස් කරනකොට අවවාද කරනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඔයා භාවනා කරන්නේ නැතුව ඔයා දෙවියන් වහන්සේ ගැන විතරක් කතා කරන්න. So when you're advising, sometimes don't be sympathetic, meaning don't bring their problem into your heart and make it your problem. Instead, speak to them about God. මොකද අපි ඒක අපේ ඔළුවට දාගත්තොත් අපිට අමතක වෙනවා කොහොමද උපදෙස් දෙන්නේ කියලා. If you put the problem into our heads, then we forget to say, how are we going to respond to this? මම ඔබට එක දෙයක් කියන්න. I'll tell you one thing. දෙවියන් වහන්සේව ඇයට මුණ ගැහුනේ නැත්තම් මේ දවස්වල අපිට අහන්න ලැබෙන්නේ තවත් funeral service එකක කතාවක්. If she did not have an encounter with Jesus, today what we will be hearing is another funeral notification. නමුත් උන්වහන්සේව මනුෂ්‍යකට හම්බ වෙනකොට වෙන වටිනාකම මෙන්න මේයි කියලා මනින්න බෑ.
You can never measure the value that a man receives when they meet Jesus. ඒ වගේම දේව සේවකයන්ට කියනවා මේ වගේ අයත් මෙච්චර හාස්කම් වෙලා ඒගොල්ලෝ දාලා යන්න පුළුවන් දෙනාස්. And the thing that the servants of the Lord must know is, even with such a great miracle, they can leave God. That can happen. මතක තියාගන්න ඕගොල්ලන් සේවය කරද්දී ඒ වගේ අත්දැකීම් වලිනුත් යන්න ඕනේ. Remember, when you're serving, you need those experience. Individuals who come, get blessed, and they leave. ඒක වාගේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. That is not any reflection on your service or your work. ඒ නිසා වාගේ වාට පෞද්ගලිකව ගන්න නැතුව වාස් සේවය කරන්න. Don't take any of them personally, and you continue your service. පුදුම දේ වෙන්න යනවා. Marvelous things are going to happen. පුදුම දේ කෙරේ විශ්වාස කරන මනුෂ්‍යයා පුදුම දේ ලබන්නේ. A man who believes in the marvelous things will receive marvelous things. මම නිතරම ඔබට කියනවා මූල්‍යමය කාරණා ගැන මම කතා කරනවා වැඩි තමයි. ඔය වුණාට මම ඒක නතර කරන්නේ නැහැ. ඇයි හේතුව? මම ශ්‍රී ලංකාවේ අපි දන්නේ දුප්පත්කම. අපේ මනුෂ්‍යයන් තුළ දුප්පත් මානසිකත්වයක් තියෙනවා. මොන සභාවට ගියත් ඒගොල්ලන්ට ඒක තියෙනවා. බොඩ ටිකක් ඔය කොළඹ අවට ඇරෙන්න. නමුත් සමස්තයක් ගත්තාම ඉතුරු අපසරීම තියෙන්නේ හිඟකාමී ආත්මයක්. So I speak about finances a lot, and I'm going to continue to speak. The reason is there is a spirit of poverty that on as a whole, most of Sri Lankans see they live in a mindset of poverty. Colombo is separate for a little, but still that exists. ඒකටත් හේතු වෙනවා අපි ආශ්‍රය කරන අය. අපි ඉන්න පරිසරය. Again, the biggest influence is our environment, the 5 people we spend the most of our time with. ඒ නිසා ඒ නිසා තමයි ඔබට මේ වචනේ දේශනා කරන්නේ. ඔබ එන්වයරන්මන්ට් ඔබ ඉන්න වපසරිය ඔබට හැමතිස්සෙම කියපු දෙයක් තමයි ඔයාගේ ඔළුවට දාලා තියෙන ඔයාගේ මනස ඇදලා තියෙන එක. මේක තමයි අපේ ජීවිතේ නෑ. මම ඔබට කියන ඕක නෙමෙයි ඔයාගේ ජීවිතේ. ඊට වඩා ඉහළ ජීවිතේට ඔයාට ගමන් කරන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේට ඕනේ ඔයා ඔතනින් ගලවන්න. So people around us will say, okay, forget your ideas. This is what we are supposed to do. This is our fate. We are supposed to do this. But no, God wants you to be bigger. He wants you to go. He wants you to have no limits as long as you have breath. ඔය මේ මහගෙදර පවුල මේ හැම මේ මගෙන් වචනේ අහන ඔබ මට උමනාව තියෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔබ එතෙන්ට එනවා කියලා. ඕගොල්ලන්ගේ ආර්ථික කාරණාවලින් ඔයගොල්ලන් නැගිටින්න යනවා. ඕගොල්ලන් දවසක කියයි පාස්ටර් ඔයා හැමදාම කියපු නිසා අපි මේ මනස අපි එතනට හදාගත්තා. අපිට ජොබ්ස් හම්බ වෙන්න ගත්තා. අපිට ව්‍යාපාර හම්බ වෙන්න ගත්තා. අපි අලුත් වැඩ පොළවල් අපේ ජීවිත තුළ ක්‍රියාත්මක කරා. අපි කාලයක් වැටිලා හිටියේ. දැන් අපි සාර්ථකව ගමන් කරනවා කියලා වාක්‍යයයි. So Mahagadar, we constantly say about these things, and one day you will see that, and you will say that, Pastor, okay, we began to have new financial moves. We got to learn about finances. We got higher positions in our jobs. We got new jobs. We started businesses, all because we continue to not be content with what we have. දැන් අපි යනවා වචනේට. You go to the word again. දැන් මෙච්චර වෙලා මොනවද පාස්ටර් එනම් කතා කරේ? Then, Pastor, what did you talk about all this time? ඒ සාමාන්‍ය ජීවිතයට බයිබලයේ කියනවා දේව භක්තියටත් ජීවිතයටත් අදාළ කාරණා කියලා. There are things that are important for your faith and important for your life. දැන් පිළිවෙලකට කතා කරන්න. Now we will speak to a certain order. බයිබලයේ පොත 66ක් තියෙනවා. බයිබලයේ පොත් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ කාණ්ඩ දෙකෙන් ඒ පොත් 66න් එක පොතක් අපි මේ පාවිච්චි කරන්නේ පළවෙනි පොත උප්පත්ති පොත. ඒකේ 19 වෙනි පරිච්ඡේදය අපි ඉන්නේ. In Genesis there are many books, and in the entire Bible there are 66 books, and from that book we are in the 19th chapter. අපි කියවන්නේ යනවා. දවස් කියන්නේ කීයද තියෙන්නේ 19 කීයද සිස්ටර්? 19 27 වෙනි පදයේ සිට. ලියා ගන්න. 19 වෙනි පද උපත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ. බලමු 27 වෙනි 28 29 මේ පදවල වල අද මොනවාද ඒක ඇතුලේ ගැඹුර තියෙන්නේ කියලා. උපත්ති පොත 19 වෙනි පරිච්ඡේදය 27 වෙනි පදයේ සිට. ආබ්‍රහම් අලියම් වේලෙහි නැගිට ස්වාමින් වහන්සේ ඉදිරියේ
තමා සිටි ස්ථානයට ගොස් සොදම සහ ගොමෝරාද සමභූමියේ මුළු දේශය දෙසද බැලුවේය. බලව what I insist. දැන් ඔය සමහරක් දේවල් හරි වැදගත්. Now, certain things are very important. දැන් ඔතන කියනවා ආබ්‍රහම් අලුයම් වේලේ නැගිට්ටා කියලා. Abraham went early in the morning. අලුයම කියන්නේ උදේ 3 ළම. Early morning means 3 in the morning. එයා හරි අමාරු වෙලාවක් නැගිටිලා. He woke up in a very hard time for humans to wake up. මම කියන්නේ හැමෝටම උදේ 3 නැගිටින්න කියලා. I'm not telling everybody get up at 3 a.m. at least උදෙන් නැගිටින්න. At least get up before the sun rises. අපි පුරුදු වෙලා තියෙන නිසා යක්ෂයා පුරුදු කරලා තියෙන මෙන්න මේ ඩිවයිස් එකත් එක්ක රෑ 2ට අපව නිදි කරා. So the devil has trained us to sleep with this device at 2 in the morning. ඊට පස්සේ උදෑසන නැගිටින්නේ මහා කාලකන්ණියෙක් වගේ. Then you get up miserably. නැගිටින්න බෑ එනර්ජි එකක් නෑ නැගිටින්නේ මරන්න යන හරකෙක් වගේ. You are getting up like you're a lamb to the slaughter. You can't get up. You don't have any energy. උදේ පාන්දර හිටින අයියෝ මේ වගේ හිතෙන්නේ මේ දවස අද එළි වුණානේ මෙම කියන්න ඕනේ නැතුව මොන මගුලකට උදේ ආවද මන් දන්නේ තව පැයක්වත් නිදියන්නේ නැත්. ඔහොම තමයි උදේ පාන්දර මහා ඍණාත්මක කැත අදහස් ටිකකින් ඔයගේ ඔළුව පෙරේ. You get up in the morning with negative ideas about this day is miserable. Why did I have to wake up now? Can't I sleep for another hour? Why so early like that? දැන් ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද? Don't you feel like that in the morning? මට නම් හිතේ. I feel it. හැබැයි එකම දේ තමයි උදේ පාන්දර නැගිට්ටාම වෙලාව මේ වෙලාවනුත් තව විනාඩි 5ක් තියනව නේද කියලා හිතෙනවා. හැබැයි අපි ආරම්භ කරන්නේ මහගෙදරින් නිසා හරි උවමනාවෙන් දුවන. දැන් මම මේ අයියෝ අද දේශනා කරන්න තියෙනවානේ වෙන කර්මයක්ද දන්න. එහෙම එන්නේ නැහැ. දැන් වයිෆ් කිරියක හදලා තිබ්බත් දැන් කිරියක බොන්න ඕනේ. හරිද? ඊට වඩා ආසා කරනවා මෙතන ඇවිල්ලා ඔයාට කතා කරා. The reason I can wake up in the morning is I don't come to Mahagir saying, oh, another day, another sermon. This every day I have to do this. No, I do it with enthusiasm. Yes, usually there is tea that my wife makes that wakes me up in the morning. But instead of that, Mahagir is there. I wake up for that. That becomes my main reason to get up in the morning. මම රහසක් පිරිමින්ට කියන්නේ. I'll tell the men a secret. ගෑනුවට නෙමෙයි පිරිමින්ට. For the men, not the ladies. පුරුෂය ඇතිනේ අඩුම ගානේ 3 දෙනෙක්වත්. හරි. At least three men, maybe. මේක තමයි රහස. හරි. දෙවියන් වහන්සේට ආදරය කරන්න BMW එකකට වැඩියි. Love God more than a BMW. දෙවියන් වහන්සේකට ආදරය කරන්න අර ලස්සන කොකාකෝලා බෝතලයක් වගේ ඉන්න ගෑණියෙකුට වැඩියි. Love God more than you like the lady that looks like a Coca-Cola bottle. දෙවියන් වහන්සේ තමාගේ ජීවි සමන පිරිමි ආදරය කරන දෙකක් තියෙනවා. එකක් තමයි ගෑනු කෙලිම කියනවා. ආයේ දෙකක් නැහැ. හොඳේ. අනිත් එක තමයි කාර් වාහන පිරිමින්ට. ගෑනු වලට ඕක නැහැ. කාර් වලට පිරිමි. For men, there are two things they love. One is women, the other thing is things. I must clearly say that one is women, the other thing is things like cars. දාවිත් ඒ වගේ පොරක්. David was his individual like that. කොච්චර යාර ගෑනු ඕන තරම් හිටියයි කොච්චර හිටියත් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරොත් දැන් බයිබලේ නෑ එහෙම ලස්සනට කියන්න බයිබලේ ලියලා නෑ මම තමයි ලස්සනට කියන්නේ. The Bible has not written it in a very nice way, but I say it very nicely. David was the same. දවසක් දාවිත් වයිෆ්ට කියනවා අනේ ඵලයන් යන්න මෝඩ ගෑණික් පැත්තකට වෙලා ඉන්න උඹ දන්නවද බං දෙවියන් වහන්සේ කියන්නේ. One day David says to his wife, you just go shut up and be silent. What do you know about God? මට මෙච්චර සල්ලි තියෙනවා ඔක්කොම භුක්ති විඳිනවා භුක්ති විඳින කටවාගෙන වාඩි වෙලා ඉඳපන්. හරිද? මාව මෙතනට ගෙනාවේ මගේ දෙවියන් වහන්සේ. God brought me here. Look at all the money and everything I have, and you're enjoying that too. So you just be silent and mind your own business. මතකද කතාව අර ප්‍රසිද්ධිය ඇඳුම් ගලවලා නටද්දී ඇවිල්ලා අර ශාවුල්ගේ දුව කියන්නේ මෙයාට ආදරය කරපු කෙනා. හොඳේ නිකන් නික භාර්යාවන් ඕන තරම් හිටියා. නමුත් මීකල් කියන්නේ දාවිත් ආදරය කරපු භාර්යාව කෙනෙක් කියනවා මීකල් ඇවිල්ලා කියනවා පිස්සුද? තමන්ගේ ගෞරවය නැති කරලා මොකද්ද ඔය කර මිනිස්සු ඉස්සරහ පහත් අඩියකට වැටලා නටන්නේ?
පොඩයි මට ඔක ලස්සනට කියන්න ඕනේ. හරි? එතකොට දාවිත් හිතන අනේ බං උඹගේ තාත්තා දිහාම බලපන් ඌ මැරිච්ච හැටි පැත්තකට වෙලා එන උඹලගේ පවුලම ෆේල්. මං ඉඳලා තමයි උඹලා ගොඩ ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් උඹත් මැරිලා ඉන්නේ. ඔය ටික බයිබලේ ලියලා නැහැ. හොරෙන් මට දාවිත් කිව්වා. So David secretly said the situation where he danced naked and worshiped the Lord. David's wife, who loves David a lot, this is not someone who hates him. This daughter of Saul, and then when David did that, put him to a corner and said, "Okay, this is embarrassing, this is disgusting. Why do you do this? You're not supposed to do this. You're disgracing us and everyone." And then David's response is, "You look at your family first. You destroy the Israel kingdom. I saved you. You're in this situation, in this palace, and you're not dead because of me. So let me do my thing." යෝසෙප් දිහා බලන්න. යෝසෙප් ඒ වගේ චරිතයක්. අර පෝතිපර්ගේ භාර්යාව. යෝසෙප්ට මොනවා කතා කරත් යෝසෙප් බයිබලේ කියලා නැහැ. යෝසෙප් මේ සමලිංගිකයෙක්. එහෙම නැත්නම් යෝසෙප්ට මොන හරි ලෙඩක් තිබුණ කෙනෙක්. ඒව බයිබලේ ලියලා නැහැ. යෝසෙප් හොඳ තරුණයෙක්. යෝසෙප් හොඳ හැකියාව තිබුණ මිනිහෙක්. ඒ සම්බන්ධව. නමුත් දෙවියන් වහන්සේට වඩා වැරදි ඒකට ඉඩ දීමේ මනසක ඕනේ නැහැ. එයාගේ ලව් එක දෙවියන් වහන්සේ. So look at Joseph, another example where his master's daughter was trying to seduce him, and in that situation, Joseph was also a man. There's nothing saying that Joseph is homosexual or he has any problems regarding his systems. No, he was a fully functional man, but still, for him, submitting to something that is sinful, that is against God, was disgusting for him, that he ran from that place. ඒගොල්ලන් මේ පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. They are not perfect individuals at the least. මෝසෙසුත් එහෙමයි. Moses is the same. සාර්ථක හස්බන්ඩ්ලාගේ වයිෆ්ලට ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. Successful husbands, wives have many things to say. ඒ වගේම ඒ වයිෆුත් හේතුවක් වෙනවා ඔහුට සාර්ථක වෙන්න. The wife is a reason for their success. මතක තියාගන්න පුරුෂයෙක්ගේ ගෞරවය තමයි කාන්තාව අරගෙන යන්නේ. Remember, the man's honor is to carry forward his family, his woman. දැන් සභාව යේසුස් වහන්සේගේ ගෞරවය නෙවෙයිද අපි අරගෙන යන්නේ. The church, do we not carry the honor that Jesus has shown us? අපිට ගෞරවයක් තියෙනවා. We have an honor for ourselves too. අපි කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. We are speaking about Jesus Christ. පුරුෂයන්ට මේ අවවාදය කරන්නේ. This warning is for the men. ඔයා ගැන කතා කරන්න දෙයක් වයිෆ්ට තියෙන්න ඕන. Wife must have something to speak of you. ඔයා එක ගොඩ නගලා තියෙන්න. You need to build that. ඔයා එක ගොඩ නගන්න ඕනේ. You need to continue to make that. ඇය සාමාන්‍ය කාන්තාව ආඩම්බරෙන් ඉන්න කෙනෙක්. So usually women are proud. ඒ ආඩම්බරෙන් කියන්න දෙයක් ඔයා ගොඩ නගන්න ඕනේ. You need to build something to be proud of for her. වැරදිට හිතන්න එපා. වයිෆ්ට කියන්න බෑ අපේ මාත්‍යා මේ ටවුන් එකට ගිහලා හවසට කඩල විකුණලා එන්නේ කියලා. එහෙම කියන්න පුළුවන්. Can the wife say, "Okay, my husband go to the town and sells chickpeas and come"? කඩල විකුණන මිනිස්සුන්වත් මිනිස්සු ඒ මිනිස්සුන්ට ජීවිතයක් තිබෙනවා. They are people too. They also have a life. They are trying to. මම උදාහරණයකට ගන්නේ. I'm taking it as an example, not an insult. මට තියාන ඔබගේ ජීවිතේ වයිෆ්ලාට හස්බන්ඩ් ගැන කතා කරන්න පුළුවන් දෙයක් හස්බන්ඩ්ලා නිර්මාණය කරන්න. Husbands must create something in your family that wives can boast about. ඒක නෙවෙයි සමානක් වෙලා අපේ මහත්තයා ආමේකේ ඉන්න පොසිෂන් එකක වැඩ කරා. See, my husband's in the army. He's a very ranked individual. සමහරක් වයිෆ්ලාගෙන් හරියට ජොබ් එක අහගන්නත් බෑ. වුවම මහත්තයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ නැත්නම් යා මැද පෙරදිග ඉන්නේ ඩුබායි වල ඉන්නේ කියලා කියනවා. Some wives don't even mention their husband's job. He's in UAE, he's in Dubai, he's in Australia. දැන් මොනවා වුණත් වයිෆ්ලාගේ හොඳ ගතියක් තියෙනවා. ඒකට ගෞරව කරන්න ඕනේ. මහත්තයා ඩුබායි වල ක්ලීනින් වැඩ කරත් එයා අඩුම ගානේ කියන්නේ ඔෆිස් බෝයි කියලා හරි කියනවා. Yeah, one good thing about good women is something that we always admire is that even if the husband in Dubai is someone who's working in housekeeping, still
She honors his character. හැමතිස්සෙම ඇය බලාපොරොත්තු වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයාව ලොකුවට දකින්න. Always she hopes to make her husband big or great. ඔය දුවල තාත්තා ගැන කියන්නේ. Daughters speak about their fathers. මේ එන්න එපා මගේ පස්සේ මගේ තාත්තා අරයා මගේ තාත්තා මෙයා. Don't come at me. My father is him. My father is so and so. දැන් අපි යක්ෂයාට මොකද්ද කියන්නේ? ඒයි මේ පැත්තකට වෙලා ඉන්න උන්වහන්සේ ਸਰව බලදායි. උන්වහන්සේ ਸਰව වාසී. උන්වහන්සේ සර්වඥ. උන්වහන්සේ මාත් එක්ක උඹට බෑ මාව නාස්තිකයි. අපි IRC ටෝක් එකක් දාන්න ඕනේ යක්ෂයාට. What the devil, when he tried to attack her, we don't cover. We just straight away say, my father is omnipotent, omniscient, omnipresent. He's the king. He created you. He can destroy you. So mind your own business. ඔබ ඔබගේ දෙවියන් වහන්සේ ගැන දන්නේ නැත්නම් ඔබ කොහොමද යක්ෂයාට විරුද්ධව හිටගන්නේ? If you do not know who your God is, then how are you going to stand against the enemy? ඒ වගේම තමයි ඔබ ඔබගේ ස්වාමි පුරුෂයා ගැන දන්නේ නැත්නම් මොනවද ඔය ගැන කතා කරන්නේ? If you don't know about your husband, then what are you going to talk about him? පවුලට උපදේශක් තියෙනවා ඒක ඇතුලේ අල්ලගන්න. Just an advice to the family in this for you to grasp. පුරුෂ පාර්ශවය නැගිටලා ලෝකේ බලවත්දී කරන්න වැඩ කරමු. Men, rise up and do something powerful in this world to make an impact on the world. කැලෑවේ ඉන්නවා නම් කමන්න එන්න නගරයට. If you're in the wilderness, come to the city. නගරයට එන්න. Come to the city. එන්න නගරයට. Arrive to the city. දැන් හිතන්න එපා පාස්සේ කිව්වා කියලා කොළඹ යන්න කියලා. Pastor didn't say go to Colombo. That's not what he meant. මුගනේ මට දේශනා කරන්න බැරි ඒ වැරදියටම හිතන්නේ. This is why I can't preach. Always the context gets lost in translation. කියන්න උත්සාහ කරන දේ තේරුම් ගන්න. I'm trying to use an example, not actual thing. ඔබ ඉන්න ඩයිමන්ෂන් ඔබ ඉන්න තලයෙන් ඉහළ තලයකට එන එක දේව කැමැත්ත. God's will is that you're in this plane to come to this plane. ගිය අවුරුද්දේ තිබුණ ආර්ථික තත්ත්වය නෙවෙයි අපි ඊළඟ අවුරුද්දේ ඉන්න ඕනේ. Last year's or this year's financial state is not what next year should be. It's not the same thing. අතක තියාගන්නවා බිලියන කෙනෙකුණත් ඔයාලා ආර්ථික ප්‍රශ්න තියෙනවා. Remember that even if you're a billionaire, you will have financial problems. ඒක නමුත් නැති වෙන්නේ නැහැ. That will never cease. බිලියනයක් තියෙන මිනිස්සයා බලාපොරොත්තු වෙන්න ඕනේ ඊළඟ මට්ටමට යන්න. The billionaire must be prepared to go to the next billion, the next level. එනවා ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ගමන ඉවර වෙන්න බෑ. Your problems will not finish, and at the same way, your journey should never stall or never finish. දැන් මම කතා කරේ මේ උදේ නැගිටින එක ගැන. I'm still speaking about getting up in the morning. උදේ නැගිටින එකම මෙච්චර තියනවද පාස දේශනා කරන්නේ? Pastor, you have so much to speak about just getting up. මිනිස්සෙක්ගේ මනස ඍණාත්මකව අදවස් 365ක් ගමන් කරොත් ඔබ ඊළඟ අවුරුද්ද වෙනකොට දුප්පතෙක් වගේ තමයි ඉන්නේ. If a man have a negative mindset for 365 days in a year, the next year you will be poor. හැබැයි ඔබ ඒකෙම ඔපොසිට් එක දවස් 365ක් ඔයා ඩොලර් එක නෙවෙයි. ඔයා එනර්ජි එකක් තියෙන මනසක් එක්ක නැගිටලා අවුරුදු දවස් 365ම පොසිටිව්ලු ගමන් කරා නම් මම ඔබට කියන්නම් ඊළඟ අවුරුද්දේ ඔබ සඵලවත් තැනක ඉන්න යනවා. Instead, the opposite. The next 365 days, you travel with a positive mindset, with a mindset saying you can succeed even if things look impossible. The next year, you will be successful. ඒක ඇත්තක් සැබෑවක්. That is truly and absolutely a fact. බයිබලයේ කියනවා අබ්‍රහම් උදේ නැගිට්ටා. In the Bible, they are speaking about a few individuals. මෝසෙස් උදේ නැගිට්ටා. Moses got up in the morning, Abraham did. හොඳයි මම නිකන් It's written. කතාවට. දාවිත් උදේ නැගිට්ටා. David got up in the morning. දානියෙල් ගැන කියනවා අලියම නැගිට්ටා කියලා. Daniel got up at dawn. ඒ වගේම ඔය දැන් කාලේ ජීවත් වෙන බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ඉන්නවනේ. You see the billionaires and millionaires living in the current world, පොත් ලියලා තියෙනවා. book writers, සමහරක් අය වොරන් බෆට්. Warren Buffett. තව ගොඩක් අය ඉන්නවා.
There are many more. ඒගොල්ලොන්ගේ පොත්වල ඒගොල්ලෝ ලියලා තියෙනවා. They have written books about their journeys. ආන්දර නැගිටලා මේවා කරන්න ඕනේ කියලා. Get up in the morning and do these things. ඊයේත් මම සභාවට ගෑනවා. Yesterday also I taught the church. පසුගිය දවස්වල පොතක් එළි දැක්වනවා ඒකේ කියනවා the best 1 hour කියලා. There is a book about the best 1 hour, a book very popular. ඒ පොතේ කියනවා පළවෙනි විනාඩි 20 එක්සර්සයිස් කරන්න ඕනේ, ඊළඟ විනාඩි 20 තමන් මෙඩිටේට් කරන්න ඕනේ යහපත් දේවල් ගැන, ඊට පස්සේ කියනවා ඊළඟ විනාඩි 20 ඔබ ඉගෙන ගන්න ඕනේ කියලා. So it says that the best hour would be 20 minutes of exercise, 20 minutes of meditation, as well as 20 minutes of learning something new. ක්‍රිස්තියානි පොතක් නෙවෙයි. It's not a Christian book. ඒ පොත එන්න කලින්ම මේ බයිබලයේ ආබ්‍රහම්ගෙන් පටන් ගන්නකොට කියනවනේ උදේ නැගිටලා ඉවරලා උන්වහන්සේගේ කාරණා එක්ක දවස ආරම්භ කරන්න කියලා. Before this book was ever written, it's written in the Bible. Get up in the morning and seek the concerns of the kingdom at the break of dawn. ඒබ්‍රහම් ලින්කන් ලෝකයේ ඉතා වැදගත් මොනවාද ජනාධිපතිවරයෙක්. ඔහුගේ පොතේත් ලියනවා මගේ සාර්ථකත්වයට එක හේතුවක් පාන්දර නැගිටින එක කියලා. Abraham Lincoln, one of the most influential individuals of the entire world, he writes in his book also that one of the most important things of his day is getting up in the morning. සභාවේ උගන්වන්නේ රාජකීය ගැන්වීමක්, රජවරුන්ට සුදුසු කෑමක්. The church teach of a really royal education, a bread that is made for kings. සභාවේ දෙන්නේ සිල්ලර බඩු ගන්න තැනක් නෙවෙයි. සමහරක් අයට සභාව සමුපකාරය වගේ මේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් ගන්න නෙවෙයි සභාවට යන්නේ. Church is not a marketplace, or it's not a place where you are getting what you're supposed to survive on. Some are depending on the church to provide for them instead of creating their own thing. සභාවේ මිනිස්සුගේ ජීවිතේ මේක උදාහරණයකට කියන්නේ මෙන්න මේ වගේ වෙනවා. ශිෂ්‍යත්වයේ ලියවනවා, O level ලියවනවා, A level ලියවනවා, කැම්පස් යනවා, ඩිග්‍රී එකක් ගන්නවා, ඔක්ස්ෆර්ඩ් යනවා, එතන PhD එකක් ගන්නවා. ඔව් රාජ්‍ය කරනවා. So church, in an example, I'm saying they go do their scholarship, then they do their O levels, A levels, they do their degrees, and then they do their masters, then their doctorates, and then they become a very powerful, influential man. ඔයාගේ ආත්මය මේ වගේ ඉහළට ගමන් කරන්න ඕනේ. Your spirit, in the same breath, must continue to go upwards. ඔයා දේව රාජ්‍යයේ ගමන් කරන්න එපා things දේවල් දිහා බලාගෙන. Don't travel in the kingdom of the Lord expecting material things. මේකේ training, coaching, leading, guiding මේ හතරෙන් ඔබව ගෙනියන්නේ දෙවියන් වහන්සේ රජවරුන්ගේ පිබිදීමක් උදෙසා. In the church, you get training, coaching, linking, and guiding. And these 4 things are creating kings in you, royal priesthood in you. තේරුණාද? ඔයාව වෙන නිර්මාණයකට ගේන්න හදන. Trying to recreate you into a different creation. ඔයාගේ පවුල වෙනස් කරන්න. Change your family. ආදරය කරන විදිය වෙනස් කරන්න. Change how you love. ඔබේ දරුවෝ හදන විදිය වෙනස් කරන්න. How you bring up your children. ඔබගේ සභාවේ ක්‍රමවේද වෙනස් කරන්න. To change the way your church carries forward. ඒක කිව්වේ සභාවේ පාස්ටර්ට. ඔයා යන්න එපා සභාව වෙනස් කරන්න. I said that to the pastors of churches. I'm not speaking, you go to the church. දැන් ඔයාගේ එකේ පාස්ටර් පිලිප්පුව සභාව වෙනස් කරන්න කියලා ඒ ගුටි කන්න වෙන්න වාට. ඒ නිසා මම පාස්ටර්ස්ලාට ඒක කිව්වේ. So don't say, Pastor Philip told me to change my church, you get beaten. I'm telling pastors this part. ඔබගේ සේවයේ ක්‍රමය වෙනස් කරන්න පාස්ටර්ස්. Pastors, change the way you conduct your service. හොඳට යනවා නම් ඕනේ නැහැ. If you are going in a good path, that's fine. ඔයා හොඳට යන්නේ නැත්නම් වෙනස් කරලා බලන්න. වෙන ක්‍රමවේදයක් ඇති ඔයාව සඵල වෙන්න. If you are struggling, there's something to fix. There's a different path than the one you are carrying on. Amen. Amen. දෙවියන් වහන්සේ තුල ඔයා සේවකයෙක් නම් ඒ පැත්තෙන් ඔයා නැගිටින්න. ඔයා රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාගේ ආර්ථික පැත්තෙන් ඔයා නැගිටින්න. If you are a servant of the Lord, you must rise up from that
capacity. If you are working a job, you must rise up from that capacity as well. ඉන්න එපා වාසනාව එනකම්. Don't wait for fortune. ඉන්න එපා හොඳ දවස් එනකම්. Don't wait for a good day to come. වැඩ කරන්න. Work. නමුත් බයිබලයේ කියනවා සුදුසු කාලේ ආවහම ඔයා සාර්ථක වේ. The Bible says when the time has come, you will be successful. එතන කාලයක් තියෙනවා. There's a time still till that happens. එතකන් හොඳට අහගන්න. එතකන් ඒ කාලය එනකන් ඒ කාලය එනකන් ඒ කාලය එනකන් ඔයා ඒ කාලය එනකන් වැඩ කරන්න. But until that time comes, until that time arrives, until that time is near, you must continue to work. ඔයා ඒ කාලේ එනවා දවසක. ඒ කාලේ එනකොට ඔයා ඒ කාලේ එන දවසේදී ඔයා වැඩ කරලා නැත්තම් මේකට ඒ කාලේ ඔයාව පාස් කරලා යනවා. ඔයා ඒ තැනට එන්නේ නැහැ. When the time comes as God deems, if you haven't worked for it to come to that place, then the time will pass you by. ඔයාට කාලේ නතර කරන්න බෑ. ඔයාට කාලේ වේගින් යනවා. Time goes fast and we can't stop it. ඔයා හැදෙනකන් කාලේ නැවතිලා ඉන්නේ නැහැ. Time does not wait for anyone. දෙවනන්සේ opportunities දෙනවා. God will give opportunities. කන්‍යාවන් 10 දෙනාගේ කතාවෙත් ඒක තමයි කියන්නේ. 5 දෙනෙක් සූදානම්ව සිටියේ නැහැ. කාලය ආවා. එයාට යන්න හම්බුන්නේ නැහැ. The story of the 10 virgins says the same thing. 5 were not prepared. The time came and they were looked over. කාලය ආවා. Time will come. ඒගොල්ලන්ට කාලය තිබුණා. They had time. තෙල් සපයා ගන්න කාලය තිබුණා. They had time to supply. Be ready. නමුත් ඔවුන් බලාගෙන හිටියා වාසනාව වෙනකම්. වාසනාව එන්නේ නැහැ. But they were waiting for luck, fortune, and it does not. මොනවන්ට කියන්නේ ක්‍රිස්තියානිකාන්ට අපිට වාසනාවක් නැහැ. As Christians, we don't believe in luck. We don't believe in fortune. අපිට දෙවි කෙනෙක් ඉන්නවා. We have a living God. අපිට වාසනාව අපිමයි. We are our own fortunes. මගේ වාසනාව මමමයි. I am my own fortune. මම වාසනාවන්තයි. I am fortunate. මගෙන් එළියේ නෙවෙයි වාසනාව තියෙන්නේ. වාසනාව මන් තුල තියෙන දෙයක්. Fortune is not something that's supposed to come from the outside. It's something I produce. මම තමයි වාසනාවන්තම නිර්මාණය. තව වාසනාවක් වෙන කොහෙවත් නැහැ. වාසනාව මමයි. I am the most fortunate that can be, and there's no fortune outside of me. දේව වචනේ වාසනාව ගැන උගන්වන ඉගැන්වීම මේක. That's what the Bible speaks about fortune, not what's outside. ඊළඟ වචනේ කියන්නේ සිස්ටර්. සමහස්ථාන සොදම සහ ගොමෝරාද සමභූමියේ මුළු දේශයේ දෙස බැලුවේය. බලව ඒ දේශයේ ධූමය උතුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය. කියවන්න. තවද දෙවියන් වහන්සේ සමභූමියේ නුවරවල් විනාශ කරන කල්හි දෙවියන් වහන්සේ අබ්‍රහම් සිහි කොට ලොත් පිසූ නුවරවල් විනාශ කරද්දී ඒ විනාශයේ මැදින් ලොත් පිටතට යවුසේක. එතන ආද වැදගත් දෙයක් තියෙනවා කියන්නේ. A very important thing is there here. ලොත් ගැන කතා කරනකොට දෙවියන් වහන්සේ කියනවා අබ්‍රහම්ව මතක් වුණා. When he speak about Lot here, he remembered Abraham. මතක තියාගන්න ඔබගේ ඇදහිල්ල නිසා ඔබගේ පවුලේ අය කරුණාව ලබනවා කියලා. Remember that your faith will bring grace to your family and the people around you. සමහර දෙමාපියෝ හරි භක්තිවන්තයි. Some parents are very faithful. ළමයි පිස්සු නටනවා. The children are doing nonsense. ඒ මොනවා වුණත් අර දෙමාපියන් නිසා දෙවනාංශික කරුණාවක් ඒගොල්ලන්ට ගුටි කන්න නැතුව එයාලා ඉන්නේ දෙවනාංශිකේ කරුණාවක් තියෙන නිසා. The reason they are able to even misbehave without any consequences is because the grace of their parents' faith. උන්වහන්සේ හරි ජෙන්ටල්මන් God. God is a gentleman. මොකද උන්වහන්සේ අර මට සේවය කරපු ඒ දෙමාපියන් උන්වහන්සේ ගරු කරන එකයි දරුවන්ට පහර නොදී ඉන්නේ. God respects the parents that serve him diligently. That's why the children are not punished for their bad behaviors. දැන් කාලේ ඉන්න පාස්ටර්ස්ලාගේ ළමයි දැක්කාම මට හිතෙනවා වෙලාවකට මුන්ට සොදොම සහ ගොමෝරාව නෙවෙයි ඉන්නේ ඊටත් වඩා භයානක විපත් තියෙන්නේ. Sometimes when I see the children of pastors and the way they behave, sometimes I wonder Sodom and Gomorrah is not even close to what these guys will receive if God didn't give grace.
ඒ තරම් තමන්ගේ දෙමාපියන්ගේ රෙපියුටේෂන් එක කනවා මේ ළමයි. They ruin their children's parents' reputation worse than that. ඉතින් මට වෙලාවට කල්පනා කරනවා ඇයි දෙවියන් වහන්සේ පහර දෙන්නේ නැත්තේ? මේ උන්වහන්සේ දේවචනේ කියනවා දෙමාපියෝ කරපු දෙයට උන්වහන්සේ ගරු කරනවා. Why don't God attack them but punish them then? But the Bible says is God honors their parents' sacrifice and their devotion. ඊළඟ වචනේ කියවා. ලොත් ඔහුගේ දූවරුන් දෙදෙනා සමග ගෝවර් කෙරෙන් ගොස් කන්දේ වාසය කළේය. මක් නිසාද ඔහු ෂෝවර්හි වාසය කරන්නට බය විය. දැන් තේරෙනවද? ෂෝවර් වල වාසය කරන්න බයයි. අනේ එපා මට සමභූමිය. එපා කම්ෆර්ටබල් සෝනේ. දැන් කන්දට යනවා. කන්දට යනකොට පොඩියට හරි රාජාලියගේ ස්වභාවයට එමක් තේනවා. කොයිද ආබ්‍රහම් හිටියේ? කන්දේ. අමාරු තැන. කම්ෆර්ටබල් සෝන් එකේ නෙවෙයි. සමහරක් අමාරු තැන් වලදී ඔබේ සාර්ථකත්වය ඔබට නිකන් මෙහිම අත වනනවා. ඔය මොවට මතක් වෙන්න ඕනේ. හරි අමාරුවෙන් යනවද? ඒක සිම්බල් එකක්. ඕම ඉක්මනට ඔයාට හරියන්න යනවා කියන. අද ඔයා කියනෝනේ පාස් රස්සාව නැහැ. පාස් වීසා එක නැහැ. පාස් ගෙදර ප්‍රශ්න මහත්යන හොඳට මතක තියාගන්න මේ පීඩාව, මේ අමාරුකම, මේ යන වාතාවරණය බයිබල් ස්කූල් එකේදී කියනවා පා වෙලා තියෙන ඉගෙන ගන්න. පල්ලියේදී කියනවා ඒ පල්ලිය ඇතුලේ හරි දේශපාල ඔය යම් ස්ට්‍රගල් එකක ඔබ යනවාද? යම් පීඩාවක යනවාද? මතක තියාගන්න කන්ද නගින්නේ. කඳු නගින මිනිස්සු දෙවියන් වහන්සේ සඵල කරනවා. The word says here that Lot went up to Zoar because he no longer wanted to be in the comfort zone, which was the city of the plains, and he saw where Abraham was already, so he wanted to go there too. And by doing the act of following Abraham here, he travels upwards. He's going to a different level, and climbing the mountain is the only way we can grow, because unlike walking the normal plane, climbing the mountain requires strength and energy, and it's exhausting. And we see the same thing in our lives. You might see yourself, you might say, I don't have a good job, I'm struggling here, I'm financially in a very harsh place, and you don't see the end of where this is. But remember, the end of traveling up the mountain is you're going to level up. So even churches, you might feel that there's a lot of diplomacy in the church, there's a lot of politics, and the people are attacking you. You feel all that. That's because your peak of the mountain is at hand, and the journey up to the peak of the mountain is much harder. So that's why you are struggling. ඔබට පේන ඇති නිකන් ලොත් කන්දකට ගියා කියලා. You see Lot just going up a mountain. ඔබ මෙසියානික ඉගැන්වීම වලට එහෙම නැත්නම් මේ යුදෙව් රබ්බිවරුන්ගේ ඉගැන්වීමට ගියොත් මොකද ඕන හෙබ්‍රෙව් භාෂාව හොඳටම දන්න ඔය මෙසියානික ඉගැන්වීමට ගියොත් ඔය ඛණ්ඩ කියන වචනය හෙබ්‍රෙව් භාෂාවෙන් පරිවර්තනය වෙන එක ඒක ඇවිල්ලා අපේ ජීවිතේ. So in messianic teachings, or the teachings that rabbis are taught in Israel, when you study that here, the mountain, the translation of that is yourself. වෙන පරිවර්තනයකින් කියන්නම් හැම සාර්ථක මිනිහෙක්ම බොහෝ අසාර්ථක වෙලා තියෙනවා. In another translation, I'll say every successful man has tasted defeat at least once. Not once. බොහෝ අසාර්ථක වීම පස්සේ තමයි අසාර්ථක. So the success comes after many fails, many fallings, and many missed opportunities. ලේසියෙන් නෙවෙයි. It doesn't come easily. ඒක ඇවිල්ලා මේ ආගමික ඉගැන්වීමක් නෙවෙයි. That is not any religious teaching. කිතුණුවන්ට ඒක ඕනේ. Christians will have to go through this journey too. දෙවියන් වහන්සේ ඇවිල්ලා කරනකම් බලන් ඉන්න නැතුව මහන්සි වෙන්න. Don't wait for God to do something. Instead, work, toil. අමාරුවෙන් යන්න කැමති වෙන්න. Be willing to face discomfort. කැමති නෑ අපි ආසෙ හොඳට සැපට නිදියන්න. We want to sleep comfortably and have security. දුප්පත්කම පොරවගත්ත එකෙක් වගේ එනවා කියලා හිතෝපදේශ පොතේ කියනවා. In Proverbs it says poverty comes as a comforting sheet. ඊළඟ වචනේ කියන්නේ ඔහුත් ඔහුගේ දූවරු දෙදෙනාත් ගුහාවක වාසය කළෝය.
හ්ම්. එවිට වැඩිමහල් තැනැත්ති බාල තැනැත්තියට කතා කොට අපේ පියා මහලුය. මුළු පොළවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්නට පොළොවේ පුරුෂයෙක් නැත්තේය. වරෙන්න අපේ පියාගෙන් වංශය රක්ෂා කර ගන්නා පිණිස අපේ පියාණන්ට මුද්‍රික පානය පොවා ඔහු සමග සයනය කරමුයි කීවාය. ඔහු ඒ රාත්‍රියේ තමන්ගේ පියාට මුද්‍රික පානය පෙව්වෝය. වැඩිමහල් තැනැත්ති ඇතුල්ව තමාගේ පියා සමග සයනය කළාය. ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය. පසුවදා වැඩිමහල් තැනැත්ති බාල තැනැත්තියට කතා කොට බලව ඊයේ රාත්‍රියේ මගේ පියා සමග මම සයනය කළෙමි. අද රාත්‍රියේත් අප විසින් ඔහුට මුද්‍රික පානය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂා කර ගන්නා පිණිස නුබත් ඇතුල්ව ඔහු සමග සයනය කරපන්නේයි කීවාය. ඔහු ඒ රාත්‍රියේ තමන් පියාණන්ට මුද්‍රික පානය පෙව්වෝය. බාල තැනැත්තීද නැගිට ඔහු සමග සයනය කළාය. ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය. මෙසේ ලොත්ගේ දූවරු දෙදෙනා තමන්ගේ පියා කර්ණ කොටගෙන ගර්භණී වූවෝය. වැඩිමහල් තැනැත්ති පුත්‍රයෙකු වදා ඔහුට මෝවබ්යයි නම් තැබුවාය. ඔහු අද දක්වා මෝවබ්වරුන්ගේ පියානෝය. බාල තැනැත්තීද පුත්‍රයෙකු වදා ඔහුට බෙන් අම්මියයි නම් තැබුවාය. ඔහු අද දක්වා අම්මෝන් පුත්‍රයන්ගේ පියානෝය. වචන දෙක කියන්න. මෝවබ්සා අම්මෝන්. Here Moab and Ben Aman. දැන් ඊට යටින් ඉංග්‍රීසි බයිබලයේ අමෝන් කියන කතා වචන අම්මෝන්. තියෙනවා. Yes, the people Ammon. of Ammon. Amen, right? Right. The Moab's Ammon. මේක තමයි වචන දෙක. Moab and Ammon, these are the two words. දැන් ඊටාම නරක සිදුවීමක් ඔතන වෙනවා. Here something very disgraceful just happened. දැන් මේ වගේ දේවල් සමහරක් හාමුදුරුවෝ එහෙම මම දැකලා තියෙනවා අරගෙන මේ බයිබලයේ මහා කැත පොතක් කියලා හඳුන්වනවා. So some monks take this and say the Bible is a disgusting book and these are disgusting things that are happening. මම ඉතින් ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ආත්මික දැනගැන්ම නැති නිසා ඉතින් බැලු බැලමට කැත පොතක් වගේ පේනවා ඇති. They don't have spiritual guidance, so I don't argue with them. And you can say this is a bad book. ඒත් මම එක ප්‍රශ්නයක් අහන්න. But I ask you one question. දැනුත් තමන්ගේ තාත්තා තමන්ගේ දූලව දූෂණය කරන්නේ නැද්ද? Doesn't fathers now molest their daughters still? මං කියන්නේ බාප්පා නෙමෙයි තාත්තා. I'm not speaking uncle, I mean fathers. ආදටත් වෙනවා. It happens today also. ඒක ඇමරිකාවේ වුණා නම් ඒක වෙන කතාවක්. නම් ඒක ලංකාවේ වෙනවා. I'm not speaking about America, that's a different story. I'm speaking about Sri Lanka. ඒක කොළඹ වත්තල ජාල ඒක ඒ හරිය අපි කියමුකෝ ඒ හරිය නිකන් සංකරයි කියලා ඒ හරිය වෙනවා කියලා එහෙම දෙයක් නැහැ. වෙන්නේ ගොඩක් වෙලාවට මේවා කොහෙද දන්නවද? රූරල් ඒරියා වල සමහරක් වෙලාවට හොඳ ගම්වල තමයි වෙන්නේ. අර අපි කියනවානේ මේ මොනවාද ආත්මික දේවල් තියෙන සමහරට කතරගම සමහරට අනුරාධපුරේ සමහරට පිළිම තලාවේ මේ වගේ තැන් වලින් තමයි ආරංචි වෙන්නේ ප්‍රවෘත්ති වල බලන්න. හරි දුවව දූෂණය කරා. You see in the news, this may not happen in urban or suburban areas like Vattala, Colombo, Jail, and in this area. At least there are resemblance of society. These kind of things happen in rural areas, which are very strongly rooted in different religious customs. Anuradhapura, Mononagala, in those areas, and you hear stories about these type of molestations happening. ඒ මිනිස්සු හොඳ මිනිස්සු ඉන්න ඒරියා එක ඇතුලේ හොඳ සංස්කෘතියක් තියෙන තැන් වල මේ වගේ භයානක කතා හැනේ. These dangerous stories come from good people from good villages in those areas. අවුරුද්දක ක්‍රිමිනල් කේස් අරන් බලන්න ඔක්කොම උනේ කොළඹද නැත්නම් කොළඹින් එවිටද? Take a year's worth of criminal cases of child abuse and see whether most of them happen in Colombo or in the rural areas. ළමෙක් හදලා දාලා ගියේ කොළඹ අයද? Colombo is the Colombians that take their children and they leave them. ළමයින්ට වස දීලා මැරුවේ ඔය මොනවාද ඔය මට්ටක්කුලේ මීගමුවේ ඉඳන් පානදුරේට තියෙන ඒරියා එක ඇතුලේද? In Megamu and Pandur area, there are children that has been poisoned and killed. එතකොට මොනවාද
ගෑනු ළමෙක්ව දූෂණය කළා මරලා දැම්මේ ඔය ටවුන් එකේ මේ ඔය නගරයේද? Is it the city that where a woman was found raped and murdered? අවුරුදු 4 දුවව 100 අවුරුදු 65 100 දූෂණය කරේ ඔය කොළඹද? Is it Colombo that 60-year-old grandfather molested and raped the daughter who was less than 6 years? මම කිව්වා හැම දෙයක්ම නිකන් හිතලු නෙවෙයි ඔක්කොම ප්‍රවෘත්ති වලට කියපු කතා. These are not my fantasies. No, these are reports of criminal incidents. So ඒකක්වත් කොළඹ නෙවෙයි. none of them are from Colombo. කොළඹ ඇති පාතාලේ මිනිස්සු ඇති කුඩු ගේනවා ඇති නයිට් ක්ලබ්ස් ඇති කැමැත්තෙන් පව් කර. Colombo has consensual sins, drug trafficking, drug addiction, and gangsters. ඊට වඩා භයානකයි අකමැත්තෙන් මිනිසුන්ගේ ජීවිත නාස්ති කරන එක. But there is non-consensual destroying of people's life in rural areas. මං කියන එක තේරෙනවද? You understand what I'm saying? හැම තැනම පාපය සිදු වෙනවා. ඒකේ ස්ථානයක් දෙයක් නැහැ. Sin is a common affliction to man all over the world, and there is no specific place where it's free of sin. ඇමරිකාවේ ඕ යුරෝපයේ ගෑනු කෙනෙකුට රාත්‍රියේ එළිය ඇවිදලා යන්න පුළුවන් මිනි ඇඳුමක් ඇඳගෙන. A woman in Europe or America can walk after 12 a.m. only wearing dead garments. මිනිස්සු බලෙන් අරන් ගිහලා දූෂණය කරන්නේ නැහැ. People won't force them and rape them. හැබැයි මුළු ඇඟම වහලා තියාගෙන ඉන්නත් බෑ ලස්සන ගෑනු ළමක අපේ රට ඇතුලේ. But in our country, a good-looking woman can't even be dressed well, covered, and survive. අපි කතා කරන සංස්කෘතිය සදාචාරය මන් දන්නේ. I don't know about the decency of the life we are speaking about. තේරුම් ගන්න. Understand this. දේව වචනේ කතා කරන මේ සංසිද්ධියේදී මේක තාම නරක දෙයක් මේ ස්ථානයේ පියා කැමැත්තෙන් දුවලා සමග ඉන්නවා නෙමෙයි. Here, the context speaks about not a consensual relationship between the daughters and the father that is immoral. මෙතන දුවලා ලිංගික ආසාව නිසා පියා එක්ක ඉන්නවා නෙමෙයි. And this is not because daughter's sexual desires are seducing the father. That's not it either. යහපත් අරමුණක් නිසා වෙන ඔපචුනිටි එකක් නැති නිසාත් මේ දේ කරනවා. This is something they wanted to create something good in a situation where they have felt they have no other opportunity. ඒ නිසා ලොත්ත බොන්න දීලා මුද්‍රික පානය දීලා තමයි මේ කාර්යය දෙන්නේ. So Lot was given wine to be drunken in both situations. අරමුණ යහපත් උනත් කරපු දේ හරි මොනවද කියන්නේ ඒ කරපු විදිය හරි නැති නිසා එන ජාතීන් දෙක දෙවියන් වහන්සේ විනාශ කරනවා. The goal may be good or even righteous, but the manner of reaching that goal was immoral and sinful. For that reason, the lineage that came, the result that came from that action, God destroyed those nations that followed. දැන් මේ මෝවාබ්සා අම්මෝන් කියන ජාතීන්ගේ ආත්මික මොනවද කියන්නේ පැහැදිලි කිරීම තමයි මාංශික පාපය. So Moab and Ammons, their spiritual standing is sin of the flesh or carnal sin. The මාංශික ස්වභාවය සභාවට යන්නේ බයිබලේ කියවන්නේ යාත්නා කරන්නේ මුකුත් නෑ හැබැයි චර්ච් එකේ ඉන්නවා කියලා තමයි ඒගොල්ලන් පේන්නේ. Here you see they are in church, they don't engage in the church, but they are in church, they are carnal in church. මෝවාබ්සා අම්මෝන් බයිබලේ තියෙනවා මේ දාවිත් යුද්ධ කරද්දී මේ ඉස්රායල් සෙනග පාර දෙන්න හරිම වදයක් වෙච්ච ජාතීන් අතරේ ජාතීන් හතක් ඉන්නවා ගිර්ගාෂවරු අම්මෝන්වරු මෝවාබ්වරු රෙපාවරු මේ වගේ ජාතීන් හතක් ඉන්නවා. ඒ හතෙන් ඔය දෙකක් කොතන හැදෙනවා. ඒ තමයි ඔය ළමයි දෙන්න. ඔය තාත්තයි දුවලයි ඇත්තෙන් හම්බ වෙන ළමයි දෙන්න.
So the 7 nations that stood against Israel in the time of David, that waged war against him, two of those nations was Moabites and Ammons, that came from Moab and Ben army. Then they were conceived through Lot in a very immoral and unbiblical way. මම එතනින් අතර කරනවා. I stopped there. මතක තියාගන්න. Remember this. සමහරක් දේවල් අදහස කියන්නේ ආකල්පය හොඳ වුණත් නරක විදියට ඒක කළා ඒක උපයා ගන්නවා නම් දෙවියන්ස එතන ආශිර්වාද කරන්නේ. Remember this, even if your morals or even if your goals are righteous or good or kind, if the manner to reach those goals are immoral and unjust and sinful, God is not going to bless them. මම දැක්කා මේ ආටිකල් එකක් මම දැන් මතක් කරනවා ඒක මේ කොයි හරි රටක ඇය ඇවිල්ලා සුප්‍රසිද්ධ නිලියක් ඇගේ ව්‍යාපාරය තමයි ගණිකා ව්‍යාපාරය. ඇය තමාගේ ඇඟ විකුණලා හම්බෙන සල්ලි වලින් ඔය ඇෆ්‍රිකාවල ඉන්න ළමයින්ට කන්න දෙනවා. There's a certain woman who is engaged in prostitution and is a very popular individual. She, from her earnings, likes to help the individuals in Africa. බිලියනර්ස් ඇය බිලියනර් කෙනෙක්. ඇය ගොඩාක් හොඳ හොස්පිටල් හදලා තියෙනවා, ස්කූල් හදලා තියෙනවා, ලොකු සේවයක් කරනවා. She's a billionaire. She has built houses, she has built hospitals. She has done a great service to the people there. ආටිකල් එකේ කතා කරන්නේ ඇය කොච්චර හොඳ කෙනෙක්ද. The article speaks about how good of a person she is. දෙවියන් වහන්සේ ඉස්සරහට අවස්ථාවක් නැහැ. But in front of God, God is not going to know her. එනිසා ඔබගේ ජීවිතේ ඉගෙන ගන්න ලොත්ගේ දරුවන්ගේ කතාවෙන් කාරණා දෙකක් වා ඉගෙන ගන්න ඕනේ. අද කාරණා තුනක් වා ඉගෙන ගන්න. එකක් තමයි ආබ්‍රහම්ගේ උදේ නැගිටීම. දැන් මෙතන ලොත් දෙවෙනි කාරණේ තමයි කන්දට ගමන් කිරීම. කාරණා කීපයක් යන තුනක් නෙමෙයි. තුන්වෙනි කාරණේ තමයි මේ ලොත්ගේ දුවරුන්ගේ ආකල්පය හොඳ වුණත් ක්‍රියාව හොඳ නැති නිසා හම්බ වෙන දේ ප්‍රතිඵලය රිසල්ට් එක හොඳ නැහැ. හරි. හතරවෙනි කාරණය තමයි භෞතික ඉගැන්වීම. ඒවා ඔක්කොම ආත්මික ඉගැන්වීම. භෞතික ඉගැන්වීම තමයි ඊශ්‍රායලයේ ಜಾති දෙකක් වෙනවා, අම්මෝන් සහ මොවාබ්. මේ ಜಾති දෙක ඊශ්‍රායල් සෙනඟට විරුද්ධව සිට ගන්නවා. ඒ තමයි නෝවාගේ පරම්පරාව. එක තව එක රහසක් කියලා මම සමුගන්නම්. ඒ මොවාබ් වලින් එන ඉස්ත්‍රියක් ඉන්නවා. ඇය තමයි රුත්, යේසුස් වහන්සේගේ ආච්චි. මතක තියාගන්න. හරි. ඒ රුත් ඒ වංශේ මේ හැම දෙයක්ම සිදුවීම පිටපස්සේ ඒ වංශය ඇතුලේ දෙවියන් වහන්සේ තිබ්බා ලොත් පියාගේ ආශිර්වාදයෙන් පොඩ්ඩක් හරි ඒ පරම්පරාවෙන් එළියට එන්නේ ආවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. So there's something important that we need to understand about this. This is a historical explanation of what happened in history. This doesn't condone it, but it explains. But one thing we can learn a few points about today's teaching. The first one is that getting up in the morning, that's very important. And second point is we have to go up the mountain of ourselves. And the third point is your thought may be good, but if your path is bad, that's not acceptable. And as well as the fourth point is that the Ammons and the Moabians, they were engaged in physical learning and they did not concern anything of the spirit. And as a result, when in the time of David, they became the two of the biggest opposers for the kingdom of Israel. And the fifth point, one of the most important point is, even if Moab was a nation of carnality and wickedness and sin, Ruth came from that nation. That means at least a drop of the blessing that Lot had carried on after a few generations in the future to Ruth, who from her Jesus came to this earth. එයා නොවා මාරුවා. හරිද? මම කල්පනා කරා මේ ඔක්කොම මේක පරිවර්තනය කරයිද කියලා. anyway බානර්ග පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ අනාර්ගල ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කරන්න ඕනේ. ඔබ වස්තුවක් ලෝකේට ආශිර්වාද කරනවා පුතේ. ප්‍රාර්ථනා කරන්න යනවා මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඇස් පියාගෙන ඉස්පාත් කරගනිමු. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ රෝගීන් ඉන්නවා නම් අවස්ථාව තියෙනවා ඔයාලට මේ වෙලාවේ වගේ වීඩියෝ එක ඔන් කරන්න.
මේ වෙලාවේ මම යාඥා කරනවා, where you doesn't matter, this is the time we are going to pray because our God is he is heal our every part of the place. He will heal our mind, our financial, our every kind of situation. He is the God, he is the Father, he is the Abba ho pater. We call he is the Abba. අපි කියනවා උන්වහන්සේට ඔබ වහන්සේ අබ්බා පියාණනි කියලා කියනවා. ජේසුස් වහන්සේගේ නාමය ඔබගේ ජීවිතයේ හැම ස්ථානයක් සුවයි. මම වචනේ ප්‍රකාශ කරනවා. අපිට බොහොමාංශ වෙන්න දෙයක් නැහැ. වචනේ ප්‍රකාශ කරනවා. ඔබ මොන ස්වභාවයක සිටියා. මේ වෙලාවට පුළුවන් ඔබ ප්‍රශ්නයක ඉන්නවා, ඔබ වීඩියෝ එක ඔන් කරන්න. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය නිදහස් කරනවා. ඔබ කොහේ හරි ඉඳගෙන අහගෙන ඇති. ඔබ YouTube එකේ හරි Facebook එකේ හරි කොහේ හරි නම් ඔබ අහගෙන ඇති. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේට එක කිරීමේ අයිතිවාසිකම තියෙන වගේම උන්වහන්සේ අපිට ඒ බලය දුන්නා. ඒ නිසා ඔබගේ ආර්ථික බැමි වලින්, කඩාවැටීම් වලින්, බිම ඔබගේ ඍණාත්මක තැන් වලින් නැගිටින්න දේව බලය නිදහස් කරනවා. දේව බලය නිදහස් කරනවා. දේව ආලේපය නිදහස් කරනවා. මේ අවුරුද්දේ ඉඳන් ඊළඟ අවුරුද්දට ඔබ ගමන් කරන්නේ මේ අවුරුද්දේ සිටියාට වඩා ඉහළ ආත්මික තලයක, ඒ වගේම ඉහළ ආර්ථික තලයක, භෞතික තලයත් ආත්මික තලයත් එකට ගමන් කරනවා කියලා දේව වචනේ කියනවා. නුඹ ආත්මේ වර්ධනය වෙන්න ආසේ අන් සියල්ලේ නුඹ වර්ධනය වෙන්න යනවා කියලා. ස්වාමිනේ ඔබ වහන්සේ උන්ගේ ආත්මය වර්ධනය කළ මැනව, භෞතික තලය වර්ධනය කළ මැනව ස්වාමිනී මා අනකරනවා. හැම රෝගයක් සුව වෙන්න ඕනේ. හැම රෝගයක් සුව වෙන්න ඕනේ. හැම මානසික රෝගයක් සුව වෙන්න ඕනේ. හැම පවුලක් සුව වෙන්න ඕනේ. ස්වාමිනී විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් වචනේ මම මුඛයෙන් ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ ඵලය කරනු කොටගෙන ස්වාමිනී ඔවුන්ට ඒක ඔවුන්ගේ ශරීරය ස්වාමිනී එපා කරන දෙයක් බවට පත්වන සේක්වා. ස්වාමිනී මේ දිව්‍යමය ආලේපය කරනකොටගෙන ස්වාමිනී මත්ද්‍රව්‍ය ගන්න ඔබගේ ස්වාමිනී පවුලේ දරුවන්ට ස්වාමිනී ඒක ඔවුන්ට එපා වෙන, ඔවුන්ට ඒක තිත්ත වෙන ස්වභාවයක් ඔවුන් තුළ නිර්මාණය වෙන්න කියලා මම දිව්‍යමය හස්කමක් ඒ අය ගැන යාඥා කරනවා. ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් පවුල සුවයි, ආර්ථිකව සුවයි, ධන ගහන අධිකව සොල කියන ආර්ථිකය සුවයි, පවුල සුවයි. මම නැගිටිනවා, මම ආශිර්වාද ලබනවා, මම ඉහළට යනවා, මම උරුමයට දුවනවා, මම ඒක අල්ල ගන්නවා, මම පරාජ වෙන්නේ නැහැ, මම ජයග්‍රහණයට යනවා. රෙයිසාමා දීලේකෝ සයි මාත්‍රා කබරියාමා ශියාන්දි පුරෝණා ඔබ මේ ආලේපයෙන් පුරෝණා යේසුස් වහන්සේගේ නාමයෙන් පුරෝණ නිදහස් කරනවා ඇතුල් කරනවා. something will be come from the heaven in the name of Jesus. We pray the divine power come upon the people. My Lord, you will touch their inner circle, every part of life in the name of Jesus, because of the blood of the crucifixion. My Lord, that power, that anointing come upon with the people. My Father, bless them, Lord, and heal them in the name of Jesus. Hallelujah. All the witchcraft, demonic things, I command in the name of Jesus, leave them right now. That power right now come, that Holy Spirit, you come and touch. You did all the miracles, my Father. Zoma iye yoko zande alimo zaima zraka bareyama zominisu swamini venas ඕනේ. ආගමික තලයක් නෙවෙයි ස්වාමින් වහන්සේ. ස්වාමිනී රජුන් වගේ ජීවත් වෙන්න ඕනේ. They are king of the kings, my Lord. So Father, they are coming from the generation of the kings, my Lord. You are king, my Father. Bless them. They have to live as the kings, my Lord. My daughters and this all the families, all the sons, I hand over to you, my Father. They are your people, Lord. Rozai ba shaba meme yoko zendre amrika maze urai makazal ande hallelujah. හැම ස්ථානයක් හැම පැත්තක් ස්වාමිනේ ඔබ ස්පර්ශ කරන්න මේ පරම්පරාව ස්වාමිනේ මේ සෙනසුරාදා දවසේ ආශිර්වාද කරනවා ස්වාමිනේ නැවත අපේ අඟහරුවාද හම්බ වෙන තුරු ආශිර්වාද කරනවා ඊළඟ මට්ටමට කිතුණු අයන්ට ඕනේ ස්වාමිනේ ඔවුන් ભેද කිරීමේ අය නෙවෙයි ඔවුන් සභාව
දරාගෙන යන මිනිස්සු සභාව ගොඩනගන මිනිස්සු සභාව වර්ධනය කරන මිනිස්සු සභාව ආශිර්වාද කරන මිනිස්සු දේව සේවකයන්ට උපකාරයක් තියෙන අය දේව සේවකයන්ව දරාගෙන යන අය දේව සේවකයන්ව ධෛර්යමත් කරන අය සභාව ප්‍රීතිමත් ස්වර්ගයක් හෙවන එකක් ස්වාමිනී වනසේක්වා ස්වාමිනී ඊට කලින් ඒක නිවසේ ආරම්භ වෙනවා නිවසේ ආරම්භ වෙනවා නිවසේ යන තමන්ගේ පවුල පැරඩයිස් එකක් කරන මනුෂ්‍යයා ස්වාමිනේ තමන්ගේ පවුල පාරාදීසයක් කරන මනුෂ්‍යයා මේ කාන්තාවන් තුළ මේ පුරුෂයන් තුළ මේ තරුණයන් තුළ මේ දරුවන් තුළ නිෂ්පාදනය වෙනසේක මාගේ දෙක දේශනා කරනවා නිෂ්පාදන ඔවුනුයි ඔවුන්ගේ පවුල නිර්මාණය කරන්නට යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් 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 ස්වභාව උන්වහන්සේගේ අභිමුඛයේ එකඟ වෙන්න ආමෙන් කියලා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා මේ වෙලාවේ අපි නැවතත් ජාන් පුතාට ස්තුතිවන්ත වෙනවා අපි ආශිර්වාද කරනවා ඒ ස්වභාවටත් සෙනගටත්